පුළුවන් නම් නවත්තලා පෙන්නන්න. ඇයි නවත්තන්න බැරි? ඒකට බැරි හේතුවක් තියෙනවා. ඇයි? මෙතන ඉන්න හැම එකම කරන්නේ මොකද්ද? මේ හර පද්ධතිය කාලා දාන එක නේද? ඒක ඌ නායක වන්නේ කාටද ඒක? ඒක මෙරි මෙරි යවිල්ලා ණය ගෙවනවා පින්වතුනි. ඒකයි කියන්නේ බුදුහාමුදුරුවෝ මේ ඕවා කර කර ඉඳලා හරියන්නේ නැහැ. හරක් නිදහස් කර. ඒ කියන්නේ හරක් නිදහස් කරන්න එපා කියලාත් නෙමෙයි මේ කියන්නේ. හරක් නිදහස් කර කර ඉඳලා හරියන්නේ නැහැ. Taman හරකෙක් වෙන එක නවත්ත ගන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කිව්වෙත් ඒකයි. සියලු දානයන්ට වඩා ධර්ම දානිය උතුම් කියලා කියන හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි පින්වතුනි Taman මොනවා හරි දානයක් අබේ දානයක් දුන්නොත් එම් ඔබ බේරගත්ත එක හරකයි. නමුත් මම මේ ධම් දේශනා කරන වෙලාවේදී මේ කවුරු හරි එක පුද්ගලයෙක් සෝවාන් ඵලයටපත් වුණා නම් හරක් කී දෙනෙක් මන් නිදහස් කළා වෙනවද? එළුව කී දෙනෙක් නිදහස් කළා වෙනවද? ඇයි? එයා ආයි සතර අපායට යන්නේ නැහැ. ඒ කියන්නේ ආයි සතෙක් වෙන්නේ නැහැ කවදාවත්. එහෙම උනේ නැත්නම් සත්තු වෙන්න පුළුවන් තව අනන්ත අප්‍රමාණ වංශයාව. එහෙනම් මේ නාල් නිමිස් මේ වගේ දෙයක් සංවිධානය කළා මේ කරගත්ත පින පොඩි කියලා හිතනවාද? ජීවිත කාලෙටම අද මේ වෙනකන් කරපු පිනක් තියෙනවා නම් ඒහා සමාන ඊටත් වැඩි පිනක් අද මේ දවසේ සිද්ධ කරගත්ත ගාන නෙමෙයි. ඇයි හේතුව? හරක් කී දහහක් නිදහස් වෙන්නේ ඈ? හරක් කී දහහක් නිදහස් වෙන්නේ? හරක් නිදහස් කරන සල්ලි ඕනේ නැහැ පින්වතුනි. Taman හරකෙක් කෙනෙක් නවත්තන්න. ගෙදර ධර්ම දේශනාවක් ලෑස්ති කළා. පර හරක් වෙන්න බලාගෙන ඉන්නේ උන් ටිකට කතා කරලා වරේ අපි හරක් වෙන එකකින් මලකින් හරක් ටිකක් බේරගමු කියලා ගෙදරට කතා කරලා බණ ටිකක් අහන්න දෙන්න. මෙන්න මේකයි විදිය. මෙන්න මෙහෙමයි පින් කරන්නේ. අපේ පරණ සිංහල මිනිස්සු පින් කරගත්තේ ඔන්න ඔහොම. ඔබ අහලා නැද්ද පන්සල් වල රැය එළි වෙනකම් බණ කිව්වයි කියලා. ඒ ධර්ම දේශන අවසන් වෙනකොට මිනිස්සු අරහත්ත්වයට පත් වෙලා සෝවාන් වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙලා තිබිච්ච කාලයක් තිබුණා. අද මොනවද පන්සල් වල රැය එළි වෙනකම් කරන්නේ? සති පිරිත් පින්කම්. මම මේවට ගරහනව නෙමෙයි. සමාජයේ සංස්කෘතියක් සමහර එකක් තියෙන්න ඕනේ. නමුත් මම මේ කතා කරන්නේ පරමාර්ථ සත්‍ය. මේවට ඉතින් හිත රිදෙයි. ඒ හිත රිදුනොත් අනේක වාරයක් සමා වෙන්න. මට කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වෙලාවේ නැගිලෙන්න දෙයි මම ඔබට කියන්න ඕනේ මේ වෙලාවේ ඔබට තමයි බණ කියන්නේ. ඔබ දකින්නේ මම මොහොතක් වෙලා ඇස් දෙක පියාගෙන බණ කියන්න ඉස්සෙල්ලා හිටියේ මේ වෙලාවේ මම ප්‍රාර්ථනාවක් කළා ඔබගේ මානසික මට්ටමට අදාළ දේවල් මගේ මුවින් පිට වේවා කියලා. එච්චර. මොකද මට ඔබගේ හිත දැනගන්න බෑ. මොකද මට ආසේ අනුසේ ඥානෙ නෑ. මම තථාගතයන් වහන්සේ නෙමෙයි. තථාගතයන් වහන්සේ නම් ඔබ දිහා බලුවම ආසේ අනුසේ ඥානෙට නෝ ඔබට තේරෙන්න පටන් ගන්නවා මොනවද මේ මොකද්ද මේ தත්ත්වය කියලා. නමුත් මට එහෙම එකක් නෑ. නමුත් මම ප්‍රාර්ථනාවක් කරනවා මම මේ ධර්ම දේශනාව තුළදී මෙතන ඉන්න මිනිස්සුන්ගේ මානසික මට්ටමට ගැලපෙන ආකාරයට ධර්මයේ දේශනාව වේවා කියලා. ඒක නිසා මම කොච්චර මෙතන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්න හැදුවත් කොච්චර චතුරාර්ය සත්‍ය කියන්න මං හිතාගෙන හිටියත් නමුත් පින්වතුනි ඔබගේ මානසික මට්ටමට මොකද්ද ගැලපෙන්නේ ඒක තමයි ඉතින් කියවෙන්නේ ධර්ම සමාධිය ස්වභාවයක් ඒක ඔබගේ පින්නයි. ඒක නිසා පින්වතුනි ඕන දැන් මම ඔබට ගොඩාක් දේවල් කතා කළා. තවත් ඔබට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. නමුත් ආයතරයක් නම් ඉන්න හම්බ වෙන එකක් නෑ ඔබට මේ විදිහට ගියොත් මම අවසාන වශයෙන් ඒක කාරණාවක් කියන්න. බොහෝ පිරිස උත්සාහ කරනවා පින්වතුනි මේ ධර්ම දේශනාවක් අවසානයේදී වන්දනාමාන කරන්න. මේ වන්දනාව කියන එකේ තේරුම මම ඔබට කියන්නම්. මේ වන්දනාව කියන එක අද මිනිස්සු මේ හිතාගෙන ඉන්නේ දැන් අද අපි වෙදරකට ගිහලා වැඩිහිටියෙකුට වැඳේ නැත්නම් එහෙම උන් බලනවා බා තියෙනද ඉස්සර පොඩි එකා මුන් මට වැඳ දැන් මූ රට ගිහිල්ලත් ඇවිල්ලා දැන් ඉතින් මූ වඳින්නේ නැහැ. මූ දැන් ලොකු මිනිහා වෙලා. ඒ වන්දනාව කියන එක මහා තුට්ටු දෙකේ තුච්ච වූ වන්දනාවක්. වන්දනාව කියන වචනේ තේරුම දැනගන්න හරියට. වන්දනාව කියලා කියන්නේ පින්වතුනි වැය අන්ධ න්‍යාය වන්දනාව කියලා කියනවා. අන්ධභාවය වැය කරන න්‍යායක් තියෙනවා. ඔන්න ඔය අන්ධභාවය වැය කරන න්‍යායයටපත් වෙනවා කියලා තමයි දොහොත් මුදුන් දීලා ඔය වන්දනාව කරනවා කියලා කියන්නේ. අන්ධභාවය වැය කරනවා. මොකද අන්ධභාවයද? රාගයට අන්ධභාවය, ද්වේෂයට අන්ධභාවය, මෝහයට අන්ධභාවය. තථාගතයන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා දොහොත් මුදුන් දීලා වන්දනා කරනවා උන්වහන්සේ. මොකද්ද කියන්නේ මේ? වැය අන්ධ කරන න්‍යායයටපත් වෙනවා. මොකද්ද? අන්ධභාවය වැය කරන න්‍යායයටපත් වෙනවා. අන්න ඒකයි පින්වතුනි වන්දනාව කියලා කියන්නේ. ඔය අද මිනිස්සු ගාව තියෙන වන්දනාව කියලා කියන්නේ මොකක්ද? මම ලොකුයි, මම මුදුනා, උඹ පොඩි එකා. උඹ පොඩ්ඩක්. අද වඳින්නේ කාටද? වැඩි හිටියන්ට පොඩි අය වඳිනවා. හවුද නැද්ද?
උපසම්පදාවෙන් වැඩි හාමුදුරුවරුන්ට උපසම්පදාවෙන් අඩු හාමුදුරුවරු වදිනවා. ඔව්ද නැද්ද? බලයෙන් ඉහළ, සල්ලි බලයෙන් ඉහළ ඉන්න අයට, يعني සල්ලි ගොඩක් තියන අයට සල්ලි නැති අය වඳිනවා. ඔව්ද නැද්ද? මේ වන්දනාව කියන එක ගැනත් පැය 4ක විතර දේශනයක් කරන්නම් ඕන. මම ඒකයි කියන්නේ. තථාගත ධහම කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. එතකොට දැන් මොකද වෙන්නේ? ඊළඟට ඔය රනිල් මහත්තයා, මහින්ද මහත්තයා වගේ කෙනෙක් මෙතනට ආවොත් එහෙනම් මොකද කරන්නේ? එතකොට අර පිරිස් බලය නැත්තම් මොකක් හරි මේ මොනවා හරි රටේ තියෙන බලයක් නිසා, දේශපාලන බලය නිසා වඳිනවා. දැකලා නැද්ද? ආච්චියම්මලේම ගිහලා මේම වඳින්නේ. නේද? එහෙනම් ඔය වැඳුම් ටික ඔක්කොම ගන්න එකට, ඔය ඔක්කොම වැඳුම් ටික එකට ගත් කල එක්කෙනෙක් ඉන්නේ මහා මානෙ, අනිත් එක්කෙනා ඉන්නේ හීන මානෙ නෙමෙයිද? එහෙනම් මේ ශාසනය තුල මහා මානෙයි හීන මානෙයි තියාගත යුතුද? තියාගත යුතුද? නෑ, මේ හැමදේම කරන්නේ ඔය අහංකාර, මමින්කාර, මාන අනුසය නැති කරන්නේ. අවසානයේදී වෙන්නේ අහංකාර, මමින්කාර, මාන අනුසය නැතිලා අරහත්ත්වයටපත් වෙන්නේ. මම නැති කරන්නේ. ඔව්. එතකොට එහෙනම් මම කියන එකෙක් හත තුල ගොඩනගාගෙන ඉන්න නිසා තමයි මට වඩා ඌ ලොකුයි, මම පොඩි. නැත්තම් ඌ ඔක්කොම මගේ හා සමානයි. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. උතන සෙය්‍යමාන ඒවත් අර මහා මාන්නයටපත් වෙන්නේ. මහා මාන්නයකටපත් වෙන්නේ, සෙය්‍යමානයටපත් වෙන්නේ ඇයි? එක්කෙනෙක් සෙය්‍යමානේ ඉන්නවා, අනිත් එක්කෙනා හීනමානේ ඉන්නවා. අනේ මෙයා මට වඩා ලොකුයි, ඔන්න වැන්දා. මෙයා මට වඩා වැඩිමල්, ඔන්න වැන්දා. මෙයා මට වඩා සල්ලි තියෙන, ඔන්න වැන්දා. අර ලොකු එකා හිතගෙන මම වැඩිමල්, මූ මට වඳින්න ඕනේ. එතන ඌ ඉන්නේ කොහෙද? සෙය්‍යමානේ, මහා මානේ ඉන්නේ. උන් දෙන්නම කරගන්නේ පව. එහෙනම් දැන් ඔබ ධර්මදේ අඩුම තරමේ මේ මම මේ කියන්නේ මේ සමාජය දැන් මගේ වැඩිහිටියන්ට වඳින්න එපා කියලා නෙමෙයි, මාත් වඳිනවා. ඇයි? වැඳේ නැත්තම් මොකද කියන්නේ? දැන් මූ රට ගිහිල්ලා ඉල්ල, දැන් මූ මුදුනා වෙලා මෙතන කියනවද නැද්ද? අනේ මම පාරන්න මිනිස්සුම වඳිනවා. ඇයි වඳින්නනේ වන්නේ? වඳින්නේ. ඔන්න වැන්න. හැමෝටම වඳිනවා. හරිනේ? හරි සතුටුයි. මිනිස්සු හරි සතුටුයි. මේ පුතා රට ගිහිල්ලා හරි හොඳ ළමයි. ඒත් හරි හොඳයි. රට ගිහිල්ලා ආවත් බලන්න. ඔන්න කියනවා. ඇයි? සමන්ගේ දැන් හිත සතුටුයි. එහෙනම් පිටුතුනි මේ වැය අන්ධ කරන න්‍යායයටපත් වෙලා තිසරණේ වන්දනා කරන්න. තථාගතයන් වහන්සේ ඉදිරියේ ඔන්න ඔය න්‍යාය කියන්න. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම ඔබට වන්දනා කරනවා. මොකද්ද ඒ කිව්වේ? මේ අන්ධ බව වැය කරන න්‍යායට මම එනවා. අන්න ඒකයි වෙන්නේ. අන්න ඒක හිත තුල තියාගෙන ඉන්න තැන ඉඳලා ධර්මාසනයේ දෙසට තථාගතයන් වහන්සේ මාගේ নমස්කාරය වේවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ নমස්කාරය වේවා. ඒ ආර්ය සංඝයා වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා මේ ධම් දේශනා අවසානයේදී ඉන්න තැන ඉඳලා নমස්කාර කරන්න පිඟුතුනේ මේ හොඳටම ඇති. ආයි මෙතන ඉඳලා මේ පොලි මේ මෙතන වන්දනා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. කවුරුත් මෙතන හීනමානයට එන්නේත් නැහැ. කවුරුත් මෙතන මහා මානයට යන්නේත් නැහැ. ඒක හොඳ. මම මේ කියන්නේ දැන් හාමුදුරන්ට වඳින්න එපා කියලා නෙමෙයි. ඔන්න ආයතරයක් කියනවා. සම්මතේ කඩා ගන්න එපා. දැන් මේකයි අපේ රටේ සම්ප්‍රදාය. දැන් මම මෙහෙම කරලා ගුරුවරයාට වැඳෙන්නේ නැත්නම් මම ළමයා අපෝ වෙනාල වන්දලා. මම කියන්නේ නෑ ඒක ඇත්ත. නාන්නේ හිටන් මේ වඳින්නේ ඔබේ ගුරුවරයා. ගුරුවරයා. නෑ ඒක හරි. නෑ මම මෙතන වෙලා කිව්වෙත් ඒකම. අම්මා සම්මතේ කඩා ගන්න. ඔව්. ඒව ඇවිල්ලා අපි ආරක්ෂා කරනවා. ඒව යහපත් ගුණ ධර්ම. ඔව් දරුවෝ ඒක ධර්මයේ ගුණ ධර්ම අපි කියේ යුතුයි. නැත්නම් සමාජිත ළමයි වැඩිහිටිය වෙනකොට වගකීම් ගන්නකොට හැදියාව නැත්නම් දැන් මොකද මගේ ගෝලේ ඉන්න මම එහෙම කරන ගෝලේ තියෙන්නේ. නෑ ඒක කියප එක හොඳයි. මම කල්පයක් ඇති කරගන්නවා. කිසිම කෙනෙක් දැල්ලා මම අඬ ගහනවා පාරේ ඉන්නකොට එන්න. නාල්නීට නෙමෙයි. ඔබේ ගුරුතුමියට වඳින්න. ඒක මට වඳ ගැනීමක් නෙමෙයි. එයා අනාගතේ යහපත් පුරවැසියෙක්. යහපත් පුරවැසියෙක් කරා. ඒකයි මම කියන්නේ. සිංහල සංස්කෘතිය උතන මේ තියෙනවා. ආරක්ෂා වෙනවා. ඔව්. මම මේ කියන දේවල් ඔව්. හරි තැනින් අල්ලන්න. මම හැමදෙස්සෙම කියන්නේ ඒකයි. මම මේ කියන දේවල් හරි තැනින් අල්ලන්න. නාල්ලි මිස් කියපු කතාවට මම සම්පූර්ණ එකගයි. ආයේ ඒකේ දෙකක් නෑ.
තමන්ගේ ගුරුවරයා අද මම පාරේදී මගේ ගුරුවරයෙක් දැක්කත් මම වඳිනවා. මට ඒකට කුල බල මේද මට කිසි දෙයක් නැහැ. අර කුලයේ වේවා මේ කුලයේ වේවා මට ඒවත් නැහැ. මට වඩා මේ ධර්මයේ දන්නවද නැද්ද ඒකත් නැහැ. එක වසරේ ටීචර් මන් තරම් භෞතික විද්‍යාව දන්නවද? එයා තාම දන්න අයන්න කියවන්නේ විතරයි. නමුත් ඒ එක වසරේදී මට අයන්න වැරද්දුවා. අද මම මෙතන නැහැ. ඒක නිසා මම එතුමිය සිහි කර නමස්කාර කරන්න මම කැමතියි. නමුත් මම මේ කිව්වේ ආර්ය විනය ගැන. මම ඔබට පටන් ගන්නකොට මම මේ කතා කරන්නේ මොකක් ගැනද? මේක මේ දහම් මාර්ගය ගැනයි කතා කරන්නේ. ඒක නිසා ඔබගේ දරුවාව වන්ද ගන්න. ඇයි වන්ද ගන්න ඕනේ? දරුවට ඒක පුරුදු කරන්න. තමන්ගේ අම්මා මේ ඉන්නේ. නැත්තම් එම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා ළමයි. මොකක්ද දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය? නත්ති දින්නං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති දුකට සුක්කටානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අවිඥා සච්චිකත්තා පවේදෙන්ති කියලා ඔන්න දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් බුදුහාමුදුරුවෝ දේශනා කරා. මොකද්ද? දානයේ විපාක නැත. යාග හෝමේ විපාක නැත. මේ යුතුයකම් ඉටු කිරීම කියලා දෙයක් නැත. මව නැත, පියා නැත, පරලෝ ඉස්සර ලෝකෙත් නැහැ, පස්සේ ලෝකෙත් නැහැ. තථාගතයන් වහන්සේලා වනහේ ශ්‍රේෂ්ඨ උත්තමියෝ මේ ලෝකේ බිහි වෙන්නේ නැහැ. ආදි වශයෙන් දේවල් වලට වැටෙන්න පටන් ගන්නවා. ළමයෙක් අහනොත් මව නැත, පියා නැත කියලා. කෙලින්ම ඉවරයි. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඉන්න කෙනා ඒකාන්තයෙන්ම අපාගත වෙනවා. ඒක නිසා සමාජ සම්මතය ක්‍රියාත්මක කරන්න. මම කිව්වේ මේ වෙලාවේ ඔබ විසින් කළ යුතු දේ. දැන් ඔබ වෙන තැනක රිල් ගන්න යද්දි ස්වාමීන් වහන්සේලා එනකොට පසඟ පීඨවල හරි ওই වඳින විදිහට පෙරලි වැන්දත් මට ගැටලුවක් නැහැ. මම ඔබට කිව්වේ මේ වෙලාවේදී අපි මේ කතා කරන්නේ ආර්ය විනය. මෙන්න මේ විනයේදී වඳින එකේ නෙමෙයි පින්වතුනි ප්‍රශ්නේ තියෙන්නේ. තමන් මොකද්ද හිතිය යුත්තේ මේ වෙලාවේ? මේ වන්දනාව කියලා කියන්නේ මොකද්ද කියන එක තමයි මම ඔබට පැහැදිලි කරලා දුන්නේ. එහෙනම් වන්දනාව කියන එක ගැන හොඳට අවබෝධ කරගන්න. මේ වැය අන්ධ කරන න්‍යායයටපත් වෙනවා කියලා තථාගතයන් වහන්සේට පෙරලි වඳින. හාමුදුරන් වහන්සේ බණට වඩිද්දි උපාසකම්මල වඳින. ඔබත් එහෙම කෙනෙක්. ඔබත් එහෙම වඳින්න. ඒ වඳින්නේ මොකක් කියලාද? අනේ ස්වාමීනි ඔබ මට වඩා ලොකුයි මම පොඩි. එහෙම නෙමෙයි. මොකද්ද ඔබ වඳින්නේ? ස්වාමීනි මම ඒ සාරිපුත්‍රයන් වහන්සේට අනුව මේ අන්ධ බව වැය කරන න්‍යායයටපත් වෙනවා කියලා හිතාගෙන වන්දනා කරන්නේ. මම උතුම් වූ මාර්ගඵලයන් පිහිටනවා කියලා හිතාගෙන වන්දනා කරන්නේ. මම මේ කියන්නේ මේවා සියල්ල තියෙන ආර්ය විනය. හැබැයි සමාජ සම්මතව තියෙන චාරිත්‍ර වාරිත්‍ර යුතුයකම් ඒවා කරගෙන යන්න. ඒව මෙතනට ගාව ගන්න එපා. නාල් නිමිස් මේක මතක් කරපු එක හොඳයි. නැත්තම් දරුවෙක් මේක වැරදියට අල්ලගෙන ගුරුවරුන්ට වඳින්න නැතු ඉඳී අම්මල තාත්තන්ට වඳින්න නැතු ඉඳී. එහෙම කවදාවත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය දෙන්නේ නැහැ. එහෙමනම් දැන් ඔබට තේරෙන්නේ නැති මොනවද? දැන් මේ මුලින් ඉඳලා අහපු ටික නම් ඔබ ගාව දැන් ගොඩාක් නැතුව ඇති. නමුත් මේක තමයි පිටින් අහලා තමයි මේ දේවල් තමන් සතු කරගන්නේ. ඉස්සෙල්ලා තමන් මේ ධර්මයේ තුලින් මේ නිවන දකින්න උත්සාහ කරන්නේ. ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. මෙහෙම කතා කරන්න ගියොත් එimhe එලි වෙලා තමයි යන්න වෙන්නේ. එතකොට ආයි පුතාලා දුවලා එවන එකක් නැහැ ඊළඟ දාසේ. අපිට නිදි මරන්න බෑ. අම්මා මේ එනකන් අපි බලන් ඉන්නවා පාරයින්ට වෙලා. ඔච්චර බෑ. ඕම නැහැ. මොකද පින්වතුනි මම දේශනයක් පටන් ගත්තාම ඒක ඉවර කරන වෙලාව මොකද්ද කියලා මට කියන්න බෑ. ඔබ කවුරු කෙනෙක් කිව්වොත් එimhe ඇති කියලා මම නවත්තනවා. ඇති කියනකම් මම කියනවා. මොකද මට මේක කියන එක සැපයක් නිකන් ඉන්නවට වඩා. සැපයට කවුරු කැමතිනේ? ඒකනේ නිවන් සැප හොයන්නේ. නේද? කිසිම දුකක් නැති තැන හොයන්නේ ඒකනේ. දුක නැති තැන තමයි සැප තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ මම මේ ඉඳගත් ඉරියව්වෙන් මේ ඔබ මේ අහගෙන හිටපු බෑ දෙකක්ද තුනක්ද හතරක්ද මේ වෙලාවේ මම ඉන්නවා. මම ඔබට කිව්වේ ඒකයි මේ සද්ධර්මයේ මහා ප්‍රණීතයි මේ සද්ධර්මය අවබෝධ කරගන්න. ඔබට තේරෙන්නේ නැති පින්වතුනි මේවා කිසි දෙයක් කටපාඩමින් කියාගන්න ඒවා නෙමෙයි කියන්නේ. කටපාඩමින් කතා කරන කෙනෙකුට කවදාකවත් මේ විදිහට වචනයක් නෑ අර. එක වචනයකවත් එක පරතරයක් තිබුණාද මම කතා කරපු එක වචනයකවත්. මට මෙහෙම නිකන් කතා කරන්න බෑ. මම නාල් නිමිස්සක ඊ ඇවිල්ලා හම්බෙලා කතා කරද්දි මෙහෙම කතා කළාද